ඔයා දවසේ 8 ඉඳලා 5 වෙනකම් වැඩ කරනවා. මාසයේ අන්තිමට සැලරි එකක් හම්බ වෙනවා. ඒත් ඔයාගේ හිත ඇතුලේ එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ 8 ඉඳලා 5 වෙනකම් වැඩ කරලා කරන දේ ආසාවෙන්ද කරන්නේ. ඔයාගේ ආස දේවල් එහෙම නැත්නම් ඔයා කරන්න ආස දේවල් කරලා ඔයාට ජීවත් වෙන්න බැරිද? අද මම කියන්න යන්නේ මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු පොතක් ගැන. ඒ තමයි මෙන්න මේ පොත. මේ තමයි Why Now is the Time to Crush It. Cash in on your passion. මේ පොතේ කතෘ තමයි Gary Vaynerchuk. මේ පොත. ඔයාගේ මේ පොතෙන් කියන්නේ ඔයාගේ පැෂන් එකෙන් බිස්නස් එකක් හදලා ඉන්කම් එකක් හොයන විදිය. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනකම් මොකද සමහර විට මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. අයිබෝවන් හැමෝටම ඔයා මේක තෝරලා සිටින්නේ IT Consultancy YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා finance related videos ඒ වගේම self development පිළිබඳ තියෙන books reviews වලට කැමති නම් මේ වීඩියෝ එක subscribe කරන්න, මේ social media follow කරන්න. අද අපි කතා කරන්නේ Gary Vee කියන billion dollar entrepreneur ගේ powerful book එකක් ගැන. මේක තමයි මම කලින් විදියට මේ cash in your passion. ඉතින් මේ පොතේ chapters 8ක් තියෙනවා. අපි මේ chapters 8 summary එක වෙන බලමු. පළවෙනියට මේ chapter 1 වලින් මෙයා කියනවා අපි හැමෝටම passion එකක් තියෙනවා. cooking වන්න පුළුවන්, dancing, traveling, fitness, gaming ඕන දෙයක් passion එකක් වෙන්න පුළුවන්. බොහෝ දෙනා කරන්නේ මේ passion එක hobby එකක් විදිහට තමයි කරන්නේ. ඉතින් Gary කියනවා මේ passion එක income එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ passion එක income එකක් වෙනකම් වැඩ කරනවා කියලා. ඒ කියන්නේ ඔයා travel කරන්න ආස කෙනෙක් නම් එහෙනම් Instagram page එකක් කරන්න, YouTube channel එකක් කරන්න, travel guide එකක් ලියන්න, travel blog එකක් කරන්න පුළුවන්. affiliate links කරන්න පුළුවන්. එහෙම නැත්නම් hotels promote කරන්න පුළුවන්. brand deals කරන්න පුළුවන්. ඒ වලින් ඔයාට income එක generate වෙනවා. passion එකෙන් business එකක් හැදෙන්නේ ඒකයි මේකට කියන්නේ crush it කියලා කියන්නේ. chapter 2 එකෙන් කියනවා personal brand is everything. Gary කියලා කියනවා 2026 දී මිනිස්සු companies වලට වඩා වැදගත් වෙන්නේ මිනිස්සු. ඒ කියන්නේ මිනිස්සු කැමති වෙන්නේ මිනිස්සුන්ට. අද ලෝකේ මිනිස්සු තමයි brand එකක් වෙන්නේ කියලා. පුද්ගලයන් තමයි follow කරන්නේ. බලන්නකො Instagram ගත්තොත් අද අපි follow කරන්නේ මිනිස්සු. companies වලට වඩා follow කරන්නේ මිනිස්සු. ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Instagram channel. chef කෙනෙක් වෙන්න පුළුවන්, doctor කෙනෙක් වෙන්න පුළුවන්, lawyer කෙනෙක් වෙන්න පුළුවන්, teacher කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ වෙලා තියෙන channel companies වලට නිසා. companies වලට වඩා. එහෙනම් ඔයාටත් පුළුවන් personal brand එකක් හදන්න. People trust people, not the companies. ඒ කියන්නේ trust එකක් හැදෙනවා කියන්නේ එතන සල්ලි. එහෙනම් ඔයත් පුරුදු වෙන්න ඕනේ personal brand එකක් හදන්න. ඒක තමයි chapter 2 එකෙන් කියන්නේ. chapter 3 එකෙන් මේ පොතේ කියවෙනවා stop waiting. බලන් ඉඳීම නතර කරන්න. අපි බලන් ඉන්නවා අපේ මොකක් හරි වැඩක් පටන් ගන්න හොඳම කන්ඩිෂන් එක හැදෙනකම්. අපි හැමෝම කියනවා අපේ කැමරා එක හොඳ නෑ, එහෙම නැත්නම් අපේ ලැප්ටොප් එක හරි නෑ, අපිට සල්ලි නෑ, අපිට වෙලා නෑ. Gary කියනවා මේ හැමදේම excuses. අපි දැන් තියෙන conditions වලින් පටන් ගන්න ඕන. අපිට ස්මාර්ට්ෆෝන් එකක් තිබුණොත් ඇති අපිට ඕනම content එකක් create කරන්න. first video එක හැමෝගෙම perfect වෙන්නේ නෑ. අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් perfect වෙනකන් බලන් ඉන්න හොඳ නැහැ. අපි කවදාවත් එතකොට start කරන්න වෙන්නේ නැහැ. අපේ දැන් තියෙන conditions වලින් දැන් තියෙන තත්ත්වයන්ගෙන් start කරන්න ඕනේ. ඒක තමයි important වෙන්නේ. ඊළඟ chapter 4 එකෙන් කියනවා document don't create. මේක powerful lesson එකක්. මෙතෙන්ද කියන්නේ
අලුත් දේවල් ක්‍රියේට් කරන්න යන්න එපා. ඒ කියන්නේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා. මම එකෙන් කියන්නේ තියෙන දේ ඇත්ත සැටියෙන් ඩොකියුමන්ට් කරන්න. අලුතෙන් බොරු දේවල් මවාපාන්න එපා. ඒ කියන්නේ ඔයා ජිම් යන කෙනෙක් නම් ඔයාගේ වර්ක්අවුට් එක රෙකෝඩ් කරන්න. අලුතෙන් බොරු දේවල් රෙකෝඩ් කරන්න යන්න එපා. ඔයා කුකින් කරන කෙනෙක් නම් ඔයාගේ යූෂුවල් කුකින් රුටින් එක රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් කරන කෙනෙක් නම් ඔයාගේ එදිනදා රූටින් එක රෙකෝඩ් කරන්න. ට්‍රැවල් කරනවා නම් ඔයාගේ ටුවර් එක බ්ලොග් එකක් විදිහට කරන්න. එහෙම නැත්නම් ඔයා එදිනදා කරන දේ රුටින් එකක් විදිහට කරන දේ බ්ලොග් එකක් විදිහට ඒ ඇත්ත දේ ඇති සැටියෙන් රෙකෝඩ් කරන්න. මිනිස්සු කැමති ඇත්ත දේවල් වලට. ඇත්ත දේවල් බලන්න. ආටිෆිෂල් දේවල් බලනවට වඩා people love reality. හොලිවුඩ් ක්වලිටි එක ඕනේ නැහැ. ඔතෙන්ටිසිටි එක තමයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ. ඔතෙන්ටිසිටි wins. ඒක නිසා අලුත් දේවල්, බොරු දේවල් ක්‍රියේට් කරන්නේ නැතුව ඇත්ත දේ ඇති සැටියෙන් ඩොකියුමන්ට් කරන්න. ඒක මේ පොතේ ඉන විශේෂ ලෙසන් එකක්. ඊළඟට chapter 5 එකෙන් කියනවා content is the new currency. ගැරි කියනවා 2026 දී content කියන්නේ currency එකක්. ඒ කියන්නේ වීඩියෝ, podcast, Facebook, TikTok, Instagram, LinkedIn, YouTube මේ හැම platform එකෙම දෙන්නේ free marketing. ඔයා content කරන තරමට මිනිස්සු ඔයාව දැනගන්නවා. ඒ වගේම මිනිස්සු ආව ට්‍රස්ට් කරනවා. මිනිස්සු ආව ට්‍රස්ට් කරන තරමට බිස්නස් එක ග්‍රෝ වෙනවා. ඒ කියන්නේ ඔයාට නිකම්ම මුදල් එනවා. නිකම්ම කරන්සි එනවා. ඒක තමයි content is the new currency කියලා කියන්නේ. chapter 6 එකෙන් කියනවා give more than you ask. ඒ කියන්නේ මුලින්ම දේවල් සෙල් කරන්න යන්න එපා. ඒක golden rule එකක්. මුලින්ම සෙල් කරන්න කලින් යම්කිසි වැලියු එකක් දෙන්න ඕනේ තමන්ගේ ඔඩියන්ස් එකට. මුලින්ම නොලෙජ් එකක් ෂෙයා කරන්න. හෙල්ප් කරන්න තමන්ගේ ඔඩියන්ස් එකට. මිනිස්සු එතකොට ඔයාව ට්‍රස්ට් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ප්‍රොඩක්ට් එකක් විකුණන්න. ඔයාගේ courses, books, ඔයාගේම services, consulting ඒ වගේ දේවල් සෙල් කරන්න පුළුවන්. මුලින්ම ඒ දේවල් ෆ්‍රී දෙන්න. මුලින්ම වැලියු එකක් දෙන්න. එතකොට ට්‍රස්ට් එකක් තිබුණොත්, ට්‍රස්ට් එකක් බිල්ඩ් අප් වුණොත්, සේල් එකක් බිල්ඩ් අප් වෙනවා. ඊළඟ දේ තමයි chapter 7 එකෙන් තවත් important lesson එකක් කියනවා patience wins. ඒ තමයි අපි හැමෝම මේ වගේ channel එකක් පටන් ගත්ත ගමම බලාපොරොත්තු වෙන්නේ viral වෙන්න. අපි හැමෝම කැමති viral වෙන්න. ගැරි කියනවා එහෙම වෙන්නේ නැහැ. Consistency beats talent. මේ consistency කියන එක important. හැමදාම videos දාන්න ඕනේ. හැමදාම නැති වුණත් සතියකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න ඕනේ. දවසට වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් සතියකට සැරයක් හරි ඒ විදිහට අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු 3ක්, අවුරුදු 5ක් එක දිගට ඒ විදිහට වීඩියෝස් දාන්න ඕනේ. එතකොට success එක කියන එක overnight වෙන්නේ නැහැ. success කියලා කියන්නේ thousands of small actions. Consistency is the key. Consistency is important. ඒක තමයි chapter 7 එකෙන් කියන්නේ. ඊළඟට chapter 8 එකෙන් කියනවා stop caring about haters. ඔයා මේ විදිහට වීඩියෝස් දාද්දී ඔයාට කමෙන්ට් ඔයාට ඒ කමෙන්ට්ස් ඔයාට නෙගටිව් වගේම පොසිටිව් කමෙන්ට්ස් උත් දෙයි. මිනිස්සු laugh reactions දායි. ඒ වගේ laugh reactions දාන අය ඉග්නෝර් කරන්න. මොකද එයාලා ඔයාව මොටිවේට් කරන්නේ නැහැ. ඔයාගේ ඩ්‍රීම් එක ලයිව් කරන්නෙත් නැහැ. ඔයාගේ බිල්ස් පේ කරන්නෙත් නැහැ. ඒ නිසා ඒ වගේ නොයිසස්, ඒ වගේ නෙගටිව් වයිබ් එකක් දෙන අයව ඉග්නෝර් කරන්න. ඒවා ඉග්නෝර් කරලා දිගටම පෝස්ට් කරන්න. දිගටම වීඩියෝස් දාන්න, කන්ටෙන්ට් දාන්න. ඉතින් මේ chapters ටිකෙන් මේ විදිහට තමයි lessons දෙන්නේ. ඉතින් final lesson එක අපිට කියන්න පුළුවන් මේ book එකෙන් දෙන passion එක income එකක් කරගන්න. ඒක තමයි most important.
ඊට පස්සේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. අදම පටන් ගන්න. බල ඉන්න නැතුව අදම පටන් ගන්න. පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා. පර්ෆෙක්ට් වෙනකන් ඉන්න නැතුව දැන්ම පටන් ගන්න. ඩේලි කන්ටෙන්ට් දාන්න. ඩේලි ඕ වීක්ලි ෂෙඩියුල් එකකට කන්ටෙන්ට් දාන්න. වැලියු එකක් ඔඩියන්ස් එකට දෙන්න. මිනිස්සුන්ට උදව් කරන්න. මිනිසුන්ගේ තියෙන උවමනාවකට ඒගොල්ලන්ගේ තියෙන නීඩ් එකකට හෙල්ප් එකක් දෙන්න. කන්සිස්ටන්සි එක මේන්ටේන් කරන්න. patience තියාගන්න. ඊළඟට never quit. That is also important. මේකෙන් අයින් වෙන්න ගොඩාක් දුරට හිතේ ඒක කොයි වෙලාවකවත් කරන්න එපා. never quit. ඉතින් මතක තියාගන්න ඔයාගේ සැලරි එක ඔයාගේ ලයිෆ් එක තීරණය කරන්නේ නැහැ. ඔයාගේ පැෂන් එක, ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක, ඔයා ඒකයි ඔයාගේ ෆියුචර් එක හදන්නේ. ඔයා පර්සනල් බ්‍රෑන්ඩ් එකක් දියුණු කරගත්තොත් ඒක සමහරට ඔයාගේ රැකියා ස්ථානයේත් ඔයාට ඉහළින් ඉන්න ඉහළ තනතුරු වලට යන්න ඔයාට ගොඩක් හේතු වෙන්න පුළුවන්. එහෙනම් අදම පටන් ගන්න. එක වීඩියෝ එකක්, එක පෝස්ට් එකක්, එක අයිඩියා එකක්. ඒක ඔයාගේ පළමු පියවර වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතය වෙනස් කරන පළමු පියවර මේ එක පෝස්ට් එකක්, එක වීඩියෝ එකක්, එක කන්ටෙන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙමනම් බලා ඉන්න නැතුව ඔයාගේ තියෙන දේවල් වලින් දැනට තියෙන කන්ඩිෂන් එකෙන් ඔයා අදම පටන් ගන්න. ඉතින් මේ වගේ කන්ටෙන්ට්ස්, මේ වගේ ලෝකේ තියෙන හොඳම බිස්නස්, ඒ වගේම සෙල්ෆ් ඩෙවලොප්මන්ට්ස් පොත් සිංහලෙන් සරලව ඉගෙන ගන්න කැමති නම්, ඒ වගේම finance related contents, business related contents බලන්න කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න යාළුවෝ අතර, ඒ වගේම මගේ channel එක subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න. අදම මේක පටන් ගන්නවද, මොකද අදම මේ වීඩියෝ එක ගැන හිතන්නේ කියලා. ඒ වගේම channel එක subscribe කරන්න, මගේ social media follow කරන්න. ආයෙත් හම්බෙමු තවත් මේ වගේ valuable video එකකින්.